මෙහෙනු ඉඳ ගන්නෝ මට දැන් කියනවා තමුසේගේ එක්ස් ගැන කියන්න තරම් දෙයක් නැහැ ඉතින් ලව් එකක් තිබ්බත් ඒක නෙවෙත්තුවා එච්චරයි මේ ආනේ ඉතින් ඔයාට යා ලස්සනද පිස්සු දනේ මෙයාව සතඳන්න පුළුවන්ද ඔයා එක්ක හරි දැන් එතකොට ඔයාලා කොහෙද ඇවිදින්න ගිහින් තියෙන්නේ අයියෝ කඩවුලේ ඔය වැඩි හම්බෙලා නෑනේ පාරෙන් තොරෙන් එහෙම්ෙන් හම්බෙලා තියෙනවා මේ අහනවා මට ඒව දැනගන්න ඕනේ මතක නැත්තම් මතක් කරලා හරි කියනවා මම රණ්ඩු කරන්නේ නැහැ ප්‍රොමිස් හරි අනකෝ තමතර දැනගන්න ඕනේ හැමදේම අහන්න හරි ඔයාලා කොහෙද හම්බුනේ ෆිල්ම් බලන්න ගියා කී පාරක්ද 5 පාරක් මොකද්ද ෆිල්ම් එක නම මතක නෑ මොකද්ද ෆිල්ම් එක ෆිල්ම් එක දිහා බැලුවේ නෑ අයියා හරි එහෙනම් කියනවා මෙයාගේ අම්මගේ නම දුලීකා තාත්තා බණ්ඩාර සහෝදර සහෝදරියෝ අයියයි නංගී වඳ පුංචි අම්මලා දෙන්නයි ඇයි උප්පැන්න හදන්නද හරි ආසම ක්‍රීඩාව ඇලුසෙල්ලා එතකොට ඒකේ මුලින්ම දීපු ගිෆ්ට් එක වොච් එක එතකොට සමුසි දුන්නේ පෙන්ඩන්ට් එකක් ගෑණියේ පෙන්ඩන්ට් එකක් තව දැනගන්න ඕනේ ඊ නම්බරේ වගන ඒකට මැසේජ් එකක් දාලා මේක දරන් දීපු පෙන්ඩන් එක අනේගේ ලස්සන කොහෙන්ද අරන් දුන්නේ ඔන්න ඔයාට එක්ස් ගැන සේරම කිව්වා ප්‍රශ්න ඉවරයි ඉවර නෑ දැන් තමයි පටන් ගත්තේ තමස මට නෙමෙයි ආදරේ ඒකිට ඇයි එහෙම කියන්නේ නැත්තම් මිනිහෝ ඒකි ගැන සේරම දේවල් මතක තියාගෙන ඉන්නවද